කොහොමද ඉතින් ඔයාලට සුබම සුබ උදෑසනක් වේවා. අදත් ඉතින් මං ඔයාලව හම්බ වෙන්න ආවා. දැන් ඉතින් උදේට ඉක්මනින් උයා ගන්න ඕනේ. මොකද දුවව ඉස්කෝලේ යවන්න තියෙනවානේ. අද චූටි පුතා නම් ඉස්කෝලේ යන්නේ නැහැ. ඉතින් එයාට රයිස් එකක් තමයි මම හදලා දෙන්න හදන්නේ. ඉතින් ඉක්මනින් කෑම ටික හදා ගන්න ඕනේ. මොකද ස්කූල් බස් එකේ එන්න කලින් එයාව යවන්න ඕනනේ. ඉතින් තේ ටික හදලා බෝතලයට මම දාගත්තා. මම ඉතින් හරිම සරල විදියට තමයි අද රයිස් එක හදාගන්නේ. බිත්තර බැදෙන්න දාලා ඊට පස්සේ ඒකට ඉඟුරු සුදු ලුණු රම්පේ එකතු කරලා ඊට පස්සේ ඒක හොඳට බැදෙනකොට ගෝවා ටිකක් එකතු කරලා කැරට් ටිකක් එකතු කරලා එතකොට ලීක්ස් ටිකක් එකතු කරලා ඊට පස්සේ තමයි මම සීනි ටිකකුත් ඒකටම දාලා බත් ටික එකතු කරගන්නේ. ඔන්න ඉතින් අපේ ඉන්දියාප්ප ටිකත් ලෑස්ති. ඔන්න ඉතින් ඊට පස්සේ දෝනිගේ යුනිෆෝම් එක මැදලා දෝනිට අන්දවලා එයාගේ කොණ්ඩේ ගොතලා එයාව ඉස්කෝලේ ඇරියා. එයා ඉස්කෝලේට අඳින්නේ ළමා සාරිය. මොකද කැකිරාව සෙන්ට්‍රල් එකේ අඳින්නේ ළමා සාරිය. ඒ නිසා ගෙදරකට ඉතින් උදේට ඉරව්ව වැටෙන්න ඕන කියලා කතාවක් තියෙනවනේ. ඉතින් මම ජනෙල් රෙදිත් ඇරලා ජනෙල් ටික උදේම ඇරලා දැම්මා. ගේ ඇතුලේ තියෙන අහිතකර වාතය එළියට ගිහිල්ලා ඉතින් ඊට පස්සේ නැවුම් හොඳ වාතාශ්‍රයක් ගේ ඇතුළට ලැබෙන්න නම් අපි උදේම ජනෙල් අරින්න ඕනේ. ඔන්න ඉතින් ඊට පස්සේ මම මගේ වැඩ ටික පටන් ගත්තා. ඉතින් මිදුලතු ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ දවස්වල තින් තදට පායනවනේ. ඒක නිසා හැම ගහකම වගේ කොළ වැටෙනවා. ඒ වගේම ඉතින් මේ දවස්වල දූවිල්ලත් වැඩි.
මේ බලන්නකො ඉතින් අපේ චූටි පුතා එයාට බල්ලා හැපුවට පස්සේ තවම ඉස්කෝලේ යන්න බැරි වුණා. බලන්නකො අහස ලස්සන මාරම පැහැදිලි. හැබැයි ඉතින් අවුව සැරයි. මම ඉතින් බබාලට කන්න පොඩි රොටි ටිකක් හැදුවා. පොල් රොටියටම සීනි ටිකක් එකතු කරලා හැදුවේ. එතකොට මාරම රසයි. තේ බොන්නනේ හැදුවේ. ඒ නිසා තමයි සීනි එකතු කරේ. මේ දවස්වල අවුවසර නිසා හොඳට පොල් වේල ගන්න පුළුවන්. ඉතින් මම අවුවසර නිසා පොල් ටිකක් කපලා වේලෙන්න දාගත්තා. පොල් තියෙද්දි අපි පොල් තෙල් කඩෙන් කන්න ඕනේ නෑනේ. අපි ඉතින් දවල් වෙලා මගේ යාළුවෙක්ගේ ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. බලන්නකෝ අවුවසරට ඇල දෙපැත්තේ තියෙන තණකොළ පවා මැරිලා තියෙන්නේ. ගුරුම ගුරු පාටයි. ඉතින් මේ පැත්තේ ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සුනේ. මේ තියෙන්නේ වැවෙන් වැවට වතුර ගෙනියන ඇලක්. මේ ඇල ටිකක් ගැඹුරුයි. යාළුවගේ ගෙදර තියෙන්නේ ඇලෙන් එහා පැත්තේ. ඉතින් අපිට ඇලෙන් එහා පැත්තට යන්න වෙනවා. ඇලෙන් එහා පැත්තට යන්න ඒගොල්ලෝ ලී වලින් පාලමක් හදලා තියෙන්නේ. හැබැයි ඉතින් අපේ දුවනන් ටිකක් බයයි ওই පාලමෙන් යන්න. බලන්නකෝ අපි චූටි පුතා නම් චුට්ටක්වත් බය නැහැ. रसित नयना हृदय सिंबिना खोल नील वदना सन पीनना मैं चंद सूर्य नगरे दो मेले सरना सेवनल विन्न प्रेमी दाहयनी बना. අපි ඉතින් කොහොම හරි ඇලෙන් එගොඩ වුණා. ඔය උතන ඉන්නේ කිරල්ලු දෙන්නෙක්. ඔයාලට පේනවද දන්නේ නැහැ. බලන්නකෝ මේ දෙන්නගේ කෝලම. අපේ චූටි පුතාට ඔජෝ හැපුවට එයාට බල්ලෝ හැමෝම වගේ හරිම ආදරෙයි. අපි ඉතින් වටපිටාවත් ටිකක් බලලා ඊට පස්සේ ගෙදර එන්න තමයි ආපහු මේ ලෑස්ති වෙන්නේ. ඔය ඇලේ වතුර දැන් ඔය වහලා තියෙන්නේ. ඉතින් ඔය ඇල හොඳටම ඇරපුවාම ඔය පාලමත් යට වෙනවා. ඔය උතන එහා පැත්තේ තියෙන්නේ මිනිස්සු නාන මංකඩක්. හරිම අවුසරයි. ඉතින් බබාලටත් පොඩි වෙනසක් තියෙන්න ඕනනේ. ඒක නිසා තමයි මම මේ දෙන්නව ඉතින් මෙහෙම චුට්ටක් එළියට එක්කගෙන ආවේ. සමහර ගොවියෝ නම් මේ වෙනකොට ගොයන් කපලා තියෙන්නේ. ඉතින් ඔය තියෙන්නේ ඕගලන්ට පේන්නේ වී ගොඩක් ගොඩ ගහලා තියෙන විදිය. ඒ විදියට ඉතින් වී එකතු කරලා ඊට පස්සේ ඒගොල්ලෝ ඔය ගල් වල මේ වී වනනවා. හොඳට වනලා හොඳට වේලලා තමයි උරවලට දාලා විකුණන්නේ.
අපි ඉතින් ගෙදර ආවා. බලන්නකො ඉතින් ගෙදර ආපුවාම මේගොල්ලන්ට තියෙන සතුට පුදුම සතුටක් තියෙන්නේ. අහිංසක සත්තු නේද ඉතින්. ඒගොල්ලන්ව රැක බලා ගන්න අපෙන් තොර ලෝකයක් ඒගොල්ලන්ට නෑ ඉතින්. මේ ඉතින් ඉන්නේ ඕජෝ. එයත් ඉතින් චූටි බබාට නපුරුකම් කරාට එයත් හරියම ආදරේ හැමෝටම. අදට ඇති නේද ඉතින්. තවත් දවසක වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි ඔයාලා හැමෝටම. ගිහින් එන්නම්.